මම අද ඇවිල්ලා තියෙන්නේ නන්පෙරිල් යන්න. මේ පාරෙන් තමයි නන්පෙරිල් යන්න තියෙන්නේ. මම ආවේ මේ පාරෙන්. මේ තමයි කොළඹ-බදුල්ල ප්‍රධාන පාර. මේ පාරෙන් ඇවිල්ලා මෙන්න මෙතනින් තමයි නන්පෙරිල් වලට යන්න තියෙන්නේ. එන්න අපි ගිහින් බලමු නන්පෙරිල් මොන වගේද කියලා. නන්පෙරිල් වත්ත පිහිටා තිබෙන්නේ බලංගොඩ සිට කිලෝමීටර් 25ක් පමණ දුරින් සමනල වැව බෙලිහුල්ලොය ප්‍රදේශයට ඉහළින් පිහිටි කඳුකර ප්‍රදේශයක. මේ සමනල භූමියට සහ හෝටන් තැන්නට මායිම්ව පිහිටා තියෙනවා. ඉතාමත් දුෂ්කර වන මේ මාර්ගය පටුසා කෙටි දුරක් ඇතුළත වංගු 30කට අධික සංඛ්‍යාවක් පසු කරමින් තමයි අපිට නන්පෙරිල් යන්න තියෙන්නේ. නන්පෙරිල් මාර්ගයේ දිගේ ඉදිරියට ගමන් කරද්දී ලස්සන පාසලක් බලා ගන්න පුළුවන්. මේ පාසලේ නම තමයි විවේකානන්ද විද්‍යාලය. මේ පාසල ලංකාවේ වැඩිම උසකින් පිහිටි පාසල් අතරින් එකක් වෙනවා. මීදුමින් වැසුණු කඳ මුදුන් මැද පිහිටා ඇති මෙම පාසල එහි ඇති සරල බව සහ පිහිටීම නිසා ඉතාමත් මනරම් දර්ශනයක්ම වනවා.
මේ නන්පේරේල් කියන වතුයාය පෞද්ගලික ඉඩමක්. ඉතින් අපිට නන්පේරේල් වලට යද්දී සමහර තැන්වලින් අවසර ගන්න සිද්ධ වෙනවා. මේ වගේ තැනක්. මෙතනින් අපි ටිකට් එකක් ගන්න ඕනි ඉදිරියට ගමන් කරන්න. මෙන්න මෙතන තියෙන කවුන්ටර් එකෙන් තමයි අපිට ටිකට් ගන්න තියෙන්නේ. බයික් එකකට රුපියල් 500ක ටිකට් එකක් ගන්න ඕන. වීල් එකක යනවා නම් අපි රුපියල් 1000ක ටිකට් එකක් ගන්න ඕන. කාර් එකක සහ ජිප් එකක වගේ යනවා නම් අපි රුපියල් 1500ක ටිකට් එකක් මෙතනින් ගන්න ඕන. මේ තමයි බලංගොඩ නන්පේරියල් වතුයාය. මෙතැන්ට කියන්නේ බ්‍රේකස් බෙන්ඩ් එක කියලා. බලන්න මේ අවට තියෙන පරිසරයේ ලස්සන